Hello everyone! Welcome to Mashanta Arusha YouTube channel. ඔයාලා හැමෝටම ලැබුවා සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි දෙන්නම විශ් කරනවා. මම ගොඩක් busy lifestyles ගත කරන කට්ටියනේ ගොඩාක් මහන්සි වෙනවා වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක අපේ shop එකත් මේ දවස්වල close නිසා අපි හිතුවා මේ vacation mode එකේ චුට්ටක් පොඩි මානසික රිලැක්ස් කරගන්න පොඩක් එළියට යනවා කියලා more than අවුරුදු චාරිත්‍රාත් ඔක්කොම ඉවර නිසා අද අපි දෙන ෆ්‍රී තියාගත්ත පොඩක් එළියට ගිහිල්ලා එන්න ඕනි කියලා පොඩ මයින්ඩ් එකත් රිලැක්ස් කරගෙන මේ busy lifestyle වලින් පොඩ්ඩක් චුට්ටක් පොඩක් එළියට ගිහිල්ලා එන්න මොකද ආයි back to normal හෙට අනිත් ඉඳන් අපි ඔක්කොම වැඩ කරන්න ඕනි හින්දා ඉතින් අපි වගේම ඕගොල්ලොත් ගොඩාක් මහන්සි වෙන කට්ටියනේ ඉතින් ඒ හින්දා අපි හිතුවා ඔයගොල්ලන්වත් අපිත් එක්ක මේ ගමනට කෑනේ කියලා ඇත්තටම අපි ගොඩාක් දැන් සර්ච් කරලා හරිම ලස්සන තැනක් තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් එහෙනම් යමු අපි බලන්න කොහොමද මේ තැන අපි හිතුව විදිහටම ලස්සනට තියනවාද කියලා. highway එකෙන් exit වුණා. අපි දැන් යන්නේ වාද්දුවට. ගැල්නිගමින් තමයි exit වුණා. අපි කඩවත entrance එක අරගෙන ගැල්නිගමින් exit වුණා. දැන් අපි වාද්දුවට යනවා. අපිට තව විනාඩි පැය නේ විනාඩි 25ක විතර රයිඩ් එකක් තමයි අපි දැන් ලොකේෂන් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා entrance වෙනකොට අර මම බලාපොරොත්තුෙන් ආපු exciting feeling එකේ විදිහටම තියෙති කියලා මම ඇත්තටම හරි ආසාවෙන් මේ ලොකේෂන් එකට ආවේ. අපි දෙන්නව බලමු ගිහිල්ලා කොහොම වෙයිද කියලා. පාක් එකෙන් කායක පාක් කරලා අපි කෙලින්ම ගියේ හොටෙල් එකට එන්ට්‍රන්ස් වෙන්න. අපිට චෙකින් වෙන්න යන තියෙන රිසෙප්ෂන් ඒරියා එකට යන පාත්වේ එක හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වීඩියෝ එකේ හරිම කාමින් වයිබ් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි ඒ යන පාර. Saya ya. Aku blur lah. Aku pun mana enggak.
ඒකත් වෙනම එකක්. මෙතන තියෙනවා private bath එකක්. ඒත් එක්කම washroom එක තියෙනවා. මෙතනින් උනත් accessories තියෙන accessories. මෙතනින් උනත් එළිය මේ private pool එකට යන්න වෙනම access තියෙනවා. මෙතනින් බලන්න දැන් අපි යන් එළියේ view එක කොහොමද කියලා බලන්න. එහෙනම් මාෂාන් තර්ෂ YouTube channel එක ඔයා තාම subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ ගොඩක් videos ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ එළිය pool area එක තියෙන්නේ. හරිම ලස්සනයි. මම නම් පුදුම ආසයි මේ view එකට. මම බලාපොරොත්තු වුණු මගේ mind එකේ view එක ඒ විදිහටම තියෙනවා. අතන මම ආසයි මේක මෙතන දිහලා ඈත පේන මොහොත දිහා බලාගෙන ඉන්න. මම හරිම ආසයි මේ කොහොමත් මොහොතට වපුරට බලයි යන්න මොහොතට ආසයි. ඔයගොල්ලන්ගේ දවස ස්පෙන්ඩ් කරන්න හරිම රිලැක්ස් එකකින් ඉන්න පුළුවන්. මයින්ඩ් එක රිලැක්ස් කරන අපි හරි කාර්යබහුලයිනේ. ඉතින් අපිට ගොඩාක් මේ වගේ තැනක් හරි වටිනවා. ඉතින් ඇවිල්ලා අපි දෙන්නගේ දවස් ගත කරන්න. එහෙනම් ඉස්සරහට බලමු අපි මොනවද දැන් කරන්න කියලා. මෙයාලගේ half board එකට තමයි reservation එක දැම්මේ. ඉතින් අතරම අපි දෙන්නට බඩගිනි. අපි දෙන්නට පෙරේත් කවුරු ගෙදරින් කාලා ආව වෙනවට බඩගිනි. ස්නැක්ස් ටිකක් ගත්තා ඉවිනින් එකට පෙරේත් try කරන්න. එතකන් අපි මේගොල්ලන්ගේ veg rice එකකුයි chicken rice එකයි fried rice එකයි තව buns ටිකකුයි order කරගත්තා. දැන් මේක අපි රස බලන්නයි හදන්නේ. අපි දැන් අපේ ප්‍රයිවට් pool එකට යන්න හදන්නේ. ඒක එළිය තමයි access තියෙන්නේ. නෑ මෙතන තැන් දෙකෙම යන්න පුළුවන් නේ. තැන් දෙකෙම යන්න පුළුවන්. අපි washroom area එකෙන් තමයි එතනට යන්න හදන්නේ. අපි bath tub එකට වතුර පිරෙන්න දාලා තියෙනවා. ඒක අපි කලින් දාන්න නැත්නම් අමුතු කරලා ඒක ගොඩක් chat ටිකක් වෙලා යනවා. ඒ නිසා අපි හිතුවා මුලින්ම pool එකට ගිහිල්ලා ඊට පස්සේ රෑ වෙලා මේ පැත්තට එනවා කියලා. දැන් වෙලාව කොහොමද පහට විතර කිට්ටුයි. අපි දැන් කොහොමද ටිකක් හවස් වෙනකන් ඉන්නවා කියලා හිතුවා. pool එකට බහින්න අවුවත් එක්ක එන්න අමාරු නිසා අපි දැන් හොඳම time එක කියලා pool එකට යන්න. So let's enjoy the moment. පහයි අපි දැන් pool එකට ඇවිල්ලා විනාඩි 6 භාගයක් විතර මේ දින එක arrange කරනවා කිව්වා හවස 7:00 දැන් 9 වෙනකම්ම අපිට call කරා ඒගොල්ලෝ කොහොමද මේ එක ඕනේ කියලා අහන්න. start එකක් තියෙනවා සුප් එකකුත් එක්ක තව මොන හරිනේ. ඒත් එක්කම main menus තියෙනවා main මේ dishes තියෙනවා. ඊට අමතරව dessert තියෙනවා. අර මේකේ මේ බුෆේ එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා රූම් එකටම සර්ව් කරගන්නවා කියලා. ඉතින් මේ sea view එකයි මෙතන pool එකක් තියෙන නිසා ස්ට්‍රක් එහෙම වෙනස් විදිහකට ගන්න ඩිනර් එක. ඉතින් අපි හිතුවා එතනට වෙලා ඩිනර් එක ගන්නවා කියලා. රෙස්ටුරන්ට් එකට යන්නේ නැතුව අපි දැන් අපේ full time එක ගත කරන ගමන් ඉන්නේ. Let's enjoy our time. පිටිපස්සේ තියන්නේ මුහුද. ඒ පැත්තට තාම ගියේ නැහැ. මෙතන චුට්ටක් ඉඳලා අතලේ bath tub එකක් තියෙනවා. චුට්ටක් එතනට enjoy කරලාම pool එක මේ sea එක පැත්තට හොඳ පැත්තට යනවා කියලා හිතුවා. බලමු කොහොම වෙයිද කියලා. අපි snacks ටිකක් ගෙනවා පොඩි අපි දෙන පොඩි time එකක් spend කරන නිසා.
ස්නැක්ස් ටිකක් අරගෙන ආවා. හරි හොඳයි ඉතින් හරි රිලැක්ස් මෙතන. ඔක්කොරම වඩා වටින්නේ ඒක. හිතනවා අපි බලාපොරොත්තු වෙච්ච ඒ අර වෙලාව අපිට හම්බුණා කියලා නේ. ඔයගොල්ලන්ට එන්න පුළුවන් අය වෙන සීයකට. මේ වගේ ප්‍රයිසස් උත් හරිම රීසනබල්. අපිට ඕෂන් විව් රූම් එකක්. එතකොට අපිට වුණා ඒක අපි half board ගත්තේ full board නෙමෙයි. half board එක වුණා 65000 නේ. 65000ක් විතර වුණා අපිට. per night. එතකොට අපිට මේක check in time එක දවල් 2, check out time එක දවල් 12. කියන්නේ හෙට දවල් 12ට තමයි අපි check out වෙන්න තියෙන්නේ. Let's see. අපි දැන් pool එකේ ඉඳලා bath tub එකකට චටක් බැස්සා. එතන ටිකක් ඉඳලා දැන් අපි දැන් චටක් මේ බීච් එක පැත්තට මුහුද පැත්තට ඒ අස්සෙන් අපේ බිස්නස් කෝල්ස් උත් යනවා. කුරියර් කරන වැඩ, පැකේජස් සිස්ටම් දාන වැඩ. ඒ ටිකත් බලන්න ඉපේ. ඒ ටිකත් බලන ගමන් අපි යනවා බීච් එක පැත්තට. හරිම ලස්සන ටයිම් එකක තමයි එළියට ආවේ. හරිම ලස්සනයි මේ එරියා එක. හරිම ලස්සන view එකක් තියෙන්නේ. wow ඇත්තටම ලස්සනයි. ඒක බලාගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක්. එච්චරම ලස්සනයි. මේ කිසිම එඩිට් එකක් නැතුව මේ වීඩියෝ එක තියෙන්නේ. මේ ෆෝන් එකේ වීඩියෝ එක view එක පේනවටත් වඩා ඇත්ත view එක ලස්සනයි මෙතන. මේක තමයි අපිට ස්ටාර්ට් එකට හම්බුනේ. සුප් එකයි එතකොට රෙඩ් කෝන් එක. මේක තමයි මොකක්ද තිබ්බේ? ශ්‍රීම්ප් මොකක් හරි එහෙම එකක්. මේ ටික තමයි අපිට ස්ටාර්ට් එක විදිහට වලින්ම හම්බුනේ. සුප් එක කොහොමද? Hello, good morning. අපි ආව චුට්ටක් බීච් එක පැත්තට පොඩ්ඩක් ඉඳලා යන්න කියලා. අපි 6:00 විතර නැගිට්ටා. සන්රයිස් එක බලන්න උනාට මේ පැත්තෙන් තිබ්බේ. ඉතින් ඒ නිසා අපි ආවේ නැහැ. ඉතින් මෙහෙට ඇවිල්ලා වැඩක් නැති නිසා. ඊපස්සේ අපි දැන් 7:00 විතර ඇතුලේ. අපි චුට්ටක් ආවදින් දැන් නැගිට නිසා 7:54යි. චුට්ටක් මේ පැත්තට පොඩ්ඩක් ඉඳලා යන්න. මොකද අපිට මේ කළුවරේනේ අපි මේ පැත්තට ආවේ. කළුවරේ කියන්නේ අපි 6 පහුවෙලා මේ පැත්තට ආවේ. ඒකට අපිට ලස්සනට කැප්චර් කරගන්න බැරි වුණා කිසි දෙයක්. ඒ නිසා චුට්ටක් බලලා යන්න කියලා ආවා. ලස්සනයි වී මුහුද දිහා බලන් ඉතින් හැමෝම ආසයින්. ඉතින් අපි දෙන්නත් එහෙම තමයි. දැන් මොනක් අලන් චුට්ට. අද බ්‍රෙක්ෆාස්ට් එක බුෆේ එකක් විදිහට තමයි තියනවා කිව්වේ. මොකද ණය මේ ඩිනර් එකත් ඔක්කොම මේ රූම් සර්විස් අරේන්ජ් කරලා තිබ්බ නිසා රෙස්ටොරන්ට් එකට උනත් ගිහලා ගන්න පුළුවන්. අපි රූම් සර්විස් අරේන්ජ් කරගත්ත නිසා මේ බ්‍රෙක්ෆාස්ට් එක බුෆේ විදිහට තියනවා කියලා. ඉතින් කැමති නම් රූම් සර්විස් අරේන්ජ් කරලා දෙන්න පුළුවන් කියනකොට අපි හිතුවා අද රෙස්ටොරන්ට් එක පැත්තට යනවා කියලා නේ. තියනවා කිව්වා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකකුයි අපේ සිංහල ට්‍රැඩිෂනල් විදිහට ස්ප්‍රින්ග් හොපර්ස්ුයි අපේ තරු අයට මිල්ක් රයිස් කන්න ආසයි කියලා අපි ඇඩිෂනලි මිල්ක් රයිස් රික්වෙස්ට් කරා. ඒගොල්ලෝ කිව්වා ඒක කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් බලමු. අපි බ්‍රෙක්ෆාස්ට් එක තාම ගත්තේ නැහැ. 7:30 to 10 o'clock තමයි ඒගොල්ලෝගේ බ්‍රෙක්ෆාස්ට් මීල් ටයිම් එක තියනවා කිව්වේ. බලමු. තාම බඩගින්නක් නෑ. අපි දැන් කිරි එකක් හදාගෙන බිව්වා. බීලා තමයි මේ පැත්තට ෂොට් ආවේ. දැන් බඩගින්නක් නෑ. කනකොට බලමු.
දැන් රූම් එකෙන් චෙක් අවුට් වෙන්නයි හදන්නේ. දැන් වෙලාව 11:45ට වෙයි. 5ට නැහැ තාම. 5ට විතර. මේ අපි දැන් රූම් එකෙන් චෙක් අවුට් වෙන්න හදන්නේ. ඉතින් අපි ඊයේ දවසේම ඔයගොල්ලන්ට පෙන්නුවා කොහොමද අපේ ඩේ එක දවස ගෙවෙන්නේ කියලා. අපි එන්ජොයි කළා. අපි දැන් ගොඩාක් හොඳට එන්ජොයි කළා. ඉතින් අපි හිතනවා ඔයගොල්ලන්ටත් ඒක ඒ විදිහටම ලැබෙන්නේ නැති කියලා. ඒ විදිහටම කියන්නේ එහෙම නෙවෙයි. කියන්නේ හොඳට කියලා අපි හිතනවා. ඉතින් එහෙනම් දැන් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. බලමු දැන් තමයි අපි ඔක්කොම පේමන්ට් සෙටල් කරන්න ඕනි ඉස්සරහින් රිසෙප්ෂන් එකෙන්. බලමු ඒ වැඩ ටික කොහොමද කරන්න කියලා. Puranda? Hari අපි දැන් check out වුණා. අපි දැන් ආයි යනවා. ආයි නෙවෙයි දැන් අපි යනවා ඉතින් වාහනේට. දැන් කෙලින්ම shop එකට back to work. වැඩ කිරිල්ලක් තමයි තියෙන්නේ දැන් ඉඳන් ආයි. දැන් ඉතින් ආයි අද ඉඳලා back to මොනවාද බබා? back to work. දැන් ඉඳලා එහෙනම් අපි යන් වාහනේට. මොකද බබා හිතන්නේ ඊයේ දවස ගැන ඔයාට? කියන්නේ ඔයා කාපු කිව්වා ඔයාගේ කොහොමද කියන්නේ ඊයේ දවස හොඳයිද? එක්සෙප්ට් කරපු විදිහට ඔක්කොම දේවල් තිබ්බාද? කොහොමද හිතන්නේ? ඇත්තට කියන්නකෝ. හොඳයිද? එයාට හොඳයිද? ඇත්තටම හොඳයි. අපි එක්ස්පෙක්ට් කරපු ඔක්කොම දේවල් තිබ්බනේ. එතන එහෙනම් අපි vlog එක මෙතනින් ඉවර කරනවා. අයාන එක ගැන විස්තර තව වැඩිපුර මොන හරි ඕන නම් ඔයාලට රිසර්වේෂන්ස් දාගන්න මොන හරි ඕන නම් පල්ලෙහා අපි ඒගොල්ලන්ගේ ඩීටේල්ස් ටික ඇඩ් කරන්න. එහෙනම් මතක් කරලා මාල් ශාන්ත අරුෂ YouTube channel එක subscribe කරලා තියාගන්න. TikTok අපිව follow කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට thank you අපිව බලුවට. එහෙනම් තව vlog එකකින් හම්බෙමු. bye. bye. bye.